මනලා පාඩු ලබන්න හේතු එක කාරණයක් විදුලිය මේක වැරදි මතයක් මහජනතාව අතර නිර්මාණය කරගන්න එපා කියන ඉල්ලීම කරනවා. මේක මම පැහැදිලි කිරීමක් කරන්නම්. ජලය කියන්නේ මේ රට මිනිසාගේ ජීවත් වීම සඳහා අවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය ජලය. පානය කරන්නත් ඕනි, පරිභෝජනයටත් ඕනි, අතිරික වැඩවලටත් ඕනි, ගොවිතැනටත් ඕනි. ජලය නැතුව මේ රටේ මිනිස්සු කියන්නේ කිලෝමීටර් ගණන් පයින් යනවා ජලය හොයාගෙන. හැබැයි ජල සම්පාදන මණ්ඩලය අදටත් 100% ජලය මේ රට ඇතුලේ දිරලා නැහැ. කන්දක් උඩට අරන් ගිහිල්ලා නැහැ ජල පද්ධතිය. ටැංකි ඉදි කරලා නැහැ. ජල නල එලලා නැහැ. ඒ නිසා ජල සම්පාදන මණ්ඩලෙ මිනිස්සු බණින්නේ නැහැ. 100% ජලය අවශ්‍යයි. මිනිසාගේ පරිභෝජනයට අවශ්‍යයි. දීලා නැහැ. නමුත් ජල සම්පාදන මණ්ඩලෙ බණින්නේ නැහැ. විදුලි බල මණ්ඩලයට බණිනවා. 100% සම්පූර්ණයි. 100% සම්පූර්ණ කරන්න අපි කියන්නම් 2007 දී 7 වෙනිදා විදුලි බල මණ්ඩලයේ 100%ක් මේ රටේ 133කට ආසන්න ප්‍රමාණයක් තමයි මේ රටේ බල ශක්ති ශේෂ්ත්‍රයේ විදුලිය හැම නිවසකම තිබ්බේ නැහැ. 133කට ආසන්න ප්‍රමාණයක් තිබ්බේ රටෙන්. හැබැයි එවක ආණ්ඩු දේශපාලන තීන්දුව ගන්නවා. එවක ආණ්ඩු පස්සේ පසු කාලේ ආපු හැම ආණ්ඩුවම දේශපාලන තීන්දුවක් ගන්නවා. මේ රටේ හැම මිනිසෙකුටම විදුලිය අවශ්‍යයි. විදුලිය අත්‍යවශ්‍යයි. මොකද විදුලිය 2004 කලින් තිබ්බේ ජනප්‍රිය භාණ්ඩයක් විදිහට. අර ප්‍රභූ බැලන්තියට අවශ්‍ය සුභෝගී භාණ්ඩයක් විදිහට තමයි විදුලිය මතක ඇති. එම තිබ්බා. නාගරිකකරණය වෙලා තිබ්බේ. හැබැයි ඒක ග්‍රාමීයකරණය බවට පත් වෙච්ච එකේ ප්‍රතිඵලය අපි සාමාන්‍ය එක ට්‍රාන්ස්ෆෝමරයකින් අදින්න පුළුවන් සීමාව කිලෝමීටරයක් එකමාරක්. ඇතුළේ සීමාව ඇතුළේ අපිට දෙන්න පුළුවන්. හැබැයි ඇතැම් තැන්වල තියෙනවා මිලිලන් සහෝදර ජයන්ත සහෝදර බව දන්නවා. ඇතැම් තැන්වල තියෙනවා ඔබ විශ්වාස කරන්න අපි සමහර ගෙවල් 3ද 4ද 5ද 10ද ඒ ගෙවල් 10කට ට්‍රාන්ස්ෆෝමරයක් ඇදගෙන අරන් ගිහිල්ලා තියෙනවා. ට්‍රාන්ස්ෆෝමරයක් ඒ වෙනුවෙන්ම අරන් ගිහිල්ලා තියෙනවා. ඒ කොස්ට් එකයි ඒ නඩත්තු වියදනුයි අදවත් නඩත්තු කරන්න එපා. ඒ නඩත්තු වියදම් ඔක්කොම එක්ක අපිට ඒ පාරිභෝගිකයෝ 10 දෙනා කියන පාරිභෝගිකයෝ ඒ 10 දෙනාම ජීවිත කාලය පුරාවට ගෙව්වත් ඒ සම්පූර්ණ බිල ගෙවා ගන්න බෑ. නමුත් අපි කොයිම තැනකවත් තර්ක කරන්නේ නැහැ ඒක දෙන්න එපා කියලා. පැහැදිලිව විදුලිය දෙන්න ඕනි. හැබැයි විදුලිය දෙන්න ඕනි වුණාට ඒ ගත්ත තීරණත් එක්ක ඔබ හිතන්න එහෙම අනන්ත අප්‍රමාණ මේ රටේ තියෙන දැවැන්ත කොස්ට් එකක්. ඒ කියන්නේ අපරිමිත දැන් ඔබ විශ්වාස කරන්න දැන් හංගුරංකිත. උදාහරණයක් මම ගන්නම් හංගුරංකිත විදුලි ඉංජිනේරු බල ප්‍රදේශය විදුලි බල මණ්ඩලය ඇතුලේ පාඩු ලැබමින් යන බල ප්‍රදේශයක්. හංගුරංකිත. එතකොට ඒකේ ඒ පාඩුව කව කරන්නේ බෙදාහැරීම් අංශ දෙක යටතේ තියෙන මධ්‍යම පළාත දෙක යටතේ තියෙන කෑගල්ල මාවනැල්ල කියන විදුලි ඉංජිනේරු කාර්යාලය යටතේ ලබන ලාභෙ. කියන්නේ අර හංගුරංකිත ඒරියා එක ඇතුලේ බල්ක් සප්ලයි ප්‍රමාණය අඩුයි. කියන්නේ අධික පාරිභෝගික සංඛ්‍යාව අඩුයි. ඒ වගේ බරපතල තැනක තියෙන්නේ. දැන් මේ ප්‍රතිව්‍යුහගතකරණය හරහා අර තනි පාරිභෝගික 10 දෙනෙක් ඉන්න කඳු කර නිවාසයකට දුෂ්කර ප්‍රදේශයකට ආයි ලයිට් දීම සිහිනයක්. ලයිට් ලබා ගැනීම සිහිනයක් බවට පත් වෙනවා. ඒක පාරිභෝගිකයට මතක් කරන්න ඕනේ. මොකද අපි මේ පාරිභෝගික හිතනවා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති කාර්යෝ ටික දේශපාලන න්‍යාය පත්‍රයකට දේශපාලන ඇජෙන්ඩා එකකට බෙසන්න. පැහැදිලිව කියනවා. අපි මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්න වෙලාවේ අපි ඒ සටන හිටියා. අපිත් ඒ සටන හිටියා. හරි. ඔබතුමා අලුත් කාරණයක් ගෙනවනේ. දැන් සේවකීන් බඳවා ගැනීම VRS කතාව ඒ ඔක්කොම පැත්තකින් තියලා ලබා දෙන සේවාවත් කප්පාදුවක් වෙන්න පුළුවන් කියන කාරණේ මේ ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළේ. අනිවාර්යෙන් ඒක තමයි ඔය මං කිව්ව පහසුකම් අහිමිවීමේ ඉඩකඩ වැඩි. මොකද මේක දැන් තියෙන්නේ විදුලි බල මණ්ඩලය කියන්නේ රටට සේවා සපයන පිරිවැය කළමනාකරණය කරගනිමින් මහජනතාවට සේවාව සපයන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඉදිරියේදී මේක ලාභ අපේක්ෂාවෙන් පිරිවැය කළමනාකරණය පැත්තක තියලා ලාභ අපේක්ෂාවෙන් මේක ආයතනය අරන් යන තැනටපත් වෙනවා. ඒක නවත්තන්න බෑ. නැත්තම් මේ සමාගම්කරණය කරලා මොකද රටට බරක් නොවෙන්න තැනට මේ අරන් යන්න හදන්නේ. මේක හරහා ලොකු කාර්යභාරයක් වෙන්න නියමිත ඉස්සරහදී ඒ කාර්යභාරයේ හරහා පාරිභෝගිකයන්ට ලොකු බලපෑම් එල්ල වෙනවා. ඒ වගේම තමයි විදුලි බිල සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. විදුලි බිල වැඩිවීමේ අවදානම තියෙන්නේ අඩුවීමේ අවදාන අඩු වෙන්න තියෙන ඉඩකඩ ඉතාම සීමිතයි. දැන් නෑ ඉතින් කොහොමත් එකයිනේ. කොහොමත් වැඩි වෙනවනේ දැන්. ඒක තමයි. ඉදිරියේදී විදුලි බල මණ්ඩලයේ තියෙනකොට යම් පහසුකමක් කරහා මේක කල්පනාකරණය කරගත්තා. දැන් අපි දිගින් දිගටම තරක කරන්නේ විදුලි බිලෙන් විතරක් විදුලි බල මණ්ඩලේ දුවන්න එපා.